2026 A level ටාගට් කරපු ෆුල් පේපර් සෙෂන් යනවා. මේ වෙදී ඔයගලන්ට ඩිස්කෂන් හම්බ වෙනවා, රෙකෝඩින්ග්ස් හම්බ වෙනවා, හැමදේම හම්බ වෙනවා. මාස 4කින් මේ තියෙන එක්සෑම් එකට ඔයගොල්ලෝ පොඩ්ඩක් බයත් වෙලා නම් ඉන්නේ. ඔයගලන්ට මේක සමහරට උදව්වක් වෙන්න පුළුවන්. අන්න ඒ නිසා මොකද අපි කරන්නේ? අපි ඔයගලන්ට ස්ටඩි ප්ලෑන් දෙනවා. මේ ස්ටඩි ප්ලෑන් කතාවේදී අපි ඔයගලන්ට කොහොමද ඔයගලන්ගේ සිලබස් 3, ඒ කියන්නේ සබ්ජෙක්ට් 3 බැලන්ස් කරගෙන වැඩේ කරගෙන යන්නේ කියලා අපි ඔයගලන්ට පොඩි උදව්වක් දෙනවා. හරි තමයි. ඔයගලන්ට කොහොමද? දැන් 2025 A level රිසල්ට් ආවා. රිසල්ට් කොහොමද? රිසල්ට් කියන්න ඕනේ නැහැ. රිසල්ට් හොඳ වෙච්ච ළමයි දැන් ඒගොල්ලන්ගේ ගමන යන්න පළවෙනි අඩිය තිබ්බා. හරිද? දැන් මේ මම කතා කරන්නේ රිසල්ට් හරියට ආවේ නැත්නම් තමන් හිතපු රිසල්ට් එක තමන්ට ආපු නැති ළමයින්ට. මේ දවස් ටිකේ ටිකක් ප්‍රශ්න නේද කියවල. මම දන්නවා ඒක හරිද? මොකද මාත් ඔය අත්දැකීමට ඇති තරම් මුණ දීලා තියෙනවා. හරිද? ඊට පස්සේ අනිත් දේ රිසල්ට් ආවද කෝල් කීයක් විතර ආවද? යාළුවා නෑද? අර මෙච්චර දවස් කතා කරපු නැති මිනිස්සු කතා කරලා පුතේ රිසල්ට් කොහොමද? පුතේ රිසල්ට් කොහොමද? ඒ හලෝ මචං කොහොමද රිසල්ට්? එහෙම ඇති තරම් කෝල් එන්නේ නැති ඔයගලන්ට. තමන් කැමැත්තෙන්ට තමන්ට ඕන තරමට රිසල්ට් එක තියාගෙන වැඩේ කරගත්තා නම් ඒත් කටක් කරලා කියන්න පුළුවන් මෙහෙම තමයි කියලා. හැබැයි ඔයගොල්ලෝ දැකපු හීනයක් තියෙනවා නම් අන්න ඒ හීනට යාගන්න රිසල්ට් එක මදි වුණා නම් අන්න තියනවා නේද පොඩි ප්‍රශ්න. සමහරලාට මෙහෙම හරිද? අපිට ඇති තරම් යුනිවර්සිටි යන්න ඉසෙඩ් එකක් තියෙනවා වෙන්න පුළුවන්. ඒ වුණාට අපි ආපහු සැරයක් එක්සෑම් එක කරන්න හිතන් ඉන්නවා. මොකද අපිට යන්න බැරි වුණ තැනක් තියෙනවා. අනිත් එන්ට යන්න හිතාගෙන අපි වැඩ කරගෙන ආවා. ඒ වුණාට අපිට ආපු රිසල්ට් එකනොත් යුනිවර්සිටි යන්න පුළුවන් වුණාට අපි යන්නේ නැහැ. හැබැයි වටේ ඉන්න මිනිස්සු මොකද්ද කියන්නේ? ආපහු අරුට යුනිවර්සිටි යන්න බැරි වෙලා. ඕකනේ. හරි නෑ ෆේල් වෙච්ච මිනිස්සෙක් ගන්නට දාලා කතා කරන්නේ. හැත්තම කතාව ඔයගොල්ලෝ ෆේල් වෙලා නෑ. ඔයගොල්ලෝ වැඩේ කරගෙන තියෙන හරිද? 30,000ක් විතර ළමයි ඔක්කොම විෂයන් අසමත් වෙනකොට ඔයගොල්ලෝ එහෙම අසමත් වෙන්නේ නැතුව ඔයගොල්ලෝ පාස් වෙලා යුනිවර්සිටි යන්න වරම් ලබාගත්ත ළමයි ඉන්නව වෙන්න පුළුවන්. හරිද? හරිද මේ කතාවේදී ඔක්කොම අසමත් වෙච්ච ළමෙක් වුණත් ඉන්න පුළුවන්. හරිද? එතකොට ඕගොල්ලන්ට එන ප්‍රෙෂර් එක ඊට වඩා වැඩි. හරිද? එතකොට ඕගොල්ලන්ටත් මොකද කරන්න පුළුවන්? අර ළමයින්ට මොකද කරන්න පුළුවන්? හැමදේටම සුපිරි ප්ලෑන් එකක් එක්ක අපි 2026 A level exam එකට ලෑස්ති වෙන්න ඕන. තව මාස 4ක්ම තියෙනවා. පේපර්ස් කරන්න ඕනේ. රිවිෂන් ටික හරියට බලලා තියාගන්න ඕනේ. ඔය වැඩ ටික කරන්න එපා. හොඳට පේපර්ස් ඔයගොල්ලෝ ලියලා පුරුදු වෙන්න ඕනේ. එසේ ලියලා එසේ පුළුවන් තරම් ලියලා ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඒ වගේම තමයි MCQ තර්ක කර කර කොහොමද අපි මේ MCQ එකට උත්තර ගන්න කියලා හරියට තේරුම් අරන් කරන්න පුළුවන් කමක් තියෙනවා. දැන් මේ අපේ කතන්දරේ මෙහෙමයි. මම හිතුවා 2026 බයෝ කරන ළමයින්ට පේපර් ක්ලාස් එක පටන් ගන්න. පේපර් ක්ලාස් එකේදී ඔයගලන්ට ෆ්‍රී පේපර් සෙෂන් තියෙනවා. ඒ වගේම ස්පෙෂල් පේපර් සෙෂන් තියෙනවා. ඔය සමහර ස්පෙෂල් පේපර් සෙෂන්ස් මෙහෙමයි යන්නේ. ඒවා යුනිට් වයිස් පේපර්ස් යනවා. ඒ වගේම තමයි ෆුල් පේපර්ස් යනවා. කෙලින්ම 2026 A level ටාගට් කරපු ෆුල් පේපර් සෙෂන් යනවා. මේ වෙදී ඔයගලන්ට ඩිස්කෂන් හම්බ වෙනවා, රෙකෝඩින්ග්ස් හම්බ වෙනවා, හැමදේම හම්බ වෙනවා. ඒ වගේම තමයි පේපර්ස් හම්බ වෙනවා. ඒවා මාකින් හම්බ වෙනවා. මේ කතාවට අපි මේ 2026 රැපිඩ් පේපර් ක්ලාස් එකේ කතාව පටන් අරගෙන අපි මේ වැඩේ හරියට කරගෙන යමු. ඕගොල්ලෝ මාත් එක්ක ජොයින් වෙන්න කැමති ළමයි ඉන්න කට්ටිය මේ වීඩියෝ එකේ යට තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ මගේ Telegram channel දෙක මේවට ජොයින් වෙන්න. ඒවට ජොයින් වෙලා අපිත් එක්ක මේ වැඩේ කරගෙන යමු. ඕගොල්ලන්ගේ ලකුණු එන්න වැඩි වෙන හැටි ඕගොල්ලන්ටම බලන්න පුළුවන්. ඒ වගේම තමයි ළමයි අපේ මෙන්න මේ පේපර් ක්ලාස් මේ සෙෂන් වලට සහභාගී වෙන ළමයින්ට ස්පෙෂල් පේපර්ස් ලියන ළමයින්ට අපි තව උදව්වක් කරනවා. ඒව තමයි අපිත් එක්ක ඉන්නවා අපේ පැනල් එකේ ඉන්නවා. දැන් මේ වෙද්දි මෙඩිසින් සිලෙක්ට් වෙච්ච අයියලා අක්කලා. එතකොට මේගොල්ලෝ හැමෝම එකතු කරගෙන අපි පොඩි මේ වගේ දෙයක් ප්ලෑන් කරා. ඒ දේ තමයි ඕගොල්ලන්ට අපි ස්ටඩි ප්ලෑන් දෙනවා. ස්ටඩි ප්ලෑන් කියන්නේ මෙහෙමයි. ඕගොල්ලන්ට දැන් හිතෙනවා නම් මේක මේ හොඳටම වැඩ කරන් ආපු ළමයි නෙමෙයි. මේක ගොඩක් වැදගත් වෙන්න ළමයි ඕගොල්ලෝ දැන් හරියට වැඩ කිරිලත් නැහැ. තව මාස 4කින් මේ තියෙන එක්සෑම් එකට ඔයගොල්ලෝ පොඩ්ඩක් බයත් වෙලා නම් ඉන්නේ. ඔයගොල්ලන්ට මේක සමහරවිට උදව්වක් වෙන්න පුළුවන්. අන්න ඒ නිසා මොකද අපි කරන්නේ? අපි ඔයගොල්ලන්ට ස්ටඩි ප්ලෑන් දෙනවා. මේ ස්ටඩි ප්ලෑන් කතාවේදී අපි ඔයගොල්ලන්ට කොහොමද ඔයගොල්ලන්ගේ සිලබස් 3, ඒ කියන්නේ සබ්ජෙක්ට් 3 බැලන්ස් කරගෙන වැඩේ කරගෙන යන්නේ කියලා අපි ඔයගොල්ලන්ට පොඩි උදව්වක් හරිද දෙනවා. ඕගොල්ලන්ගේ ෆුල් ඩම් එක දාලා මේ කාලේ වැඩ කරන්න ඕනේ. ඒ නිසා වැඩ කරගෙන යමු. ඒ වැඩ කරන්නේ ළමයින්ට අපි අපේ පැත්තෙන් කරන්න බලන හැම උදව්වක්ම කරනවා. ඔයගොල්ලන්ට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් පර්සනල් ප්‍රශ්න තියෙනවා නම් මේ හැම දෙයක්මත් අපිට කියන්න. අපි ඔයගොල්ලන්ට ඒවටත් සප් එක දෙනවා.
ඒවගේම තමයි ඔගලන්ට කොහොමද ඔගලන්ගේ දවස බැලන්ස් කරගෙන සබ්ජෙක්ට් තුන බැලන්ස් කරගෙන ඉස්සරහට වැඩ කරන්න කියන එකටත් අපි උදව්වක් දෙනවා. ඉතින් ළමයි අපිත් එක්ක එකතු වෙලා වැඩ කරගෙන යමු. 2026 රැපිඩ් පේපර් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න කැමති ඕගොල්ලෝ ඉන්නවා නම් ඕගොල්ලෝ පල්ලෙහා තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකෙන් අපේ ටෙලිග්‍රෑම් channel වලට join වෙන්න. එහෙනම් ළමයි ඔයගොල්ලෝ හැමෝටම ජය වෙන්න ඕනේ. 2026 A level exam එක අපි හරියට ගොඩ දාගමු. අපේ හීන පස්සේ අපි එලවගෙනම යමු. එහෙනම් ළමයි ඔයගොල්ලෝ හැමෝටම ජය වේවා. මේ වීඩියෝ එක මම මෙහෙම ඉවර කරනවා.